නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අනුව නිම වූ ශූරයන්ගේ කුසලන් තරඟාවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකින් රැසක් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට සමත් ඇති බව දක්නට ලැබෙනවා. එක්දින පන්දුවන්නන් අතර පෙරමුණ තවදුරටත් මහිස්තීක්ෂණ රැකගැනීමට සමත්ව ඇත්තේ ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකා ක්‍රීඩා නොකළ පසුබිමකයි. පන්දුවන්නන් අතර දෙවනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට නවසීලන්තයේ මිචෙල් සැන්ටර් සමත්ව තිබෙනවා. තීක්ෂණ ශ්‍රේණිගත ලකුණු 680ක්ද සැන්ටර් ශ්‍රේණිගත ලකුණු 657ද හිමි. කුලදීප් යාදව් තෙවනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා. වනුදු හසරංගට හිමිව ඇත්තේ 17 වැනි ස්ථානයේ. මේ අතර ඉන්දියාවේ සුබ්මන් ගිල් පෙරමුණේ පසුවන එක්දින පිතිකරුවන් අතර තෙවනි ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට රෝහිත් ශර්මා සමත්ව තිබෙනවා. චරිත් අසලංක එහි 9 වැනි ස්ථානයේ පසුවන අතර පැතුම් නිස්සංක 15 වෙනි ස්ථානය දක්වා ස්ථාන 2කින් පසුබැස තිබෙනවා.